ඉතින් පින්වත්නි අපි පහුගිය වැඩසටහනේ කතා කළා මේ සංසාරේ කොච්චර දීර්ඝයිද කියලා. ආරම්භක කෙලවරක් නැති බව. ඒ දීර්ඝ වූ සංසාරේ අපි ගමන් කරද්දී අපි ගොඩාක් දුක් විඳා. දුක්ඛං පච්චනුභූතං. ඊළඟට තිබ්බම් පච්චනුභූතං. තීව්‍ර දුක් වාවා ගන්න බැරි දුක් හන්දරා අපි විසින් විඳින්න යෙදුණා. ඔබත් මමත් සංසාරේ බොහෝ දුක් විඳා වාවා ගන්න බැරුව, දරා ගන්න බැරුව, ගඟේ මුහුදේ පණවින් සියදිවි හානි කරගනිමින් දුක දරා ගන්න බැරුව මැරිච්ච වාර අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම හදවත පුපුරලා මැරිච්ච ජීවිත අනන්තයි අප්‍රමාණයි. ඉතින් මේ විදිහට එන සංසාර ගමනේ පින්වත්නි අපි වැඩි හරියක්ම ඉපදිච්ච තැන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සසරේ යන සත්වයාට මහගෙදර තමයි සතර අපාය. සසරේ යන සත්වයාට මහගෙදර තමයි සතර අපාය. සතර අපාය කියලා කිව්වේ නරක, තිරිසන්, പ്രേත, අසුර. විස්තර මිනිස්සු කියන්නේ 6 4 තේරෙන වයස කියලා. 6 කිව්වේ දිව්‍ය ලෝක 6. 4 කිව්වේ සතර අපාය. එතකොට දැන් මම දහම් වැඩසටහන් කරමින් ඔය ලංකාව පුරා යද්දී මට මුණ ගැහිච්ච සමහර අය ඉන්නවා. මට විශ්වවිද්‍යාලවල ළමයි මුණ ගැහිලා තියෙනවා පන්සිල් පද පහ දන්නේ නැති. ඒ වගේම ඒ වගේ වැඩිහිටි ළමයි මට මුණ ගැහිලා තියෙනවා සතර අපාය දන්නේ නැති. ඉතින් ඒ නිසා මේ ලංකාවේ ඔහොම තත්වයකුත් තියෙනවා. ඒ වගේම මට මතකයි මම දහම් වැඩසටහනක් කළා මේ එක්තරා විද්‍යාලයක ගෑනු ළමයි හිටියේ. ඉතින් අපාය ගැන විස්තර කියනකොට hina යනවා ඒ ළමයිට. දැන් මම බැලුවා දැන් අපි ගිය පාරත් සසර ගැන කලින් වැඩසටහන කළේ. ඊළඟට දැන් මේ බලන්න මේ දහම් වැඩසටහන කරද්දී අතරේ සිනහවක්වත් පහල කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ සතර අපාය ගැන විස්තර කියනකොට ඒ සතර අපායේ විස්තර වචනෙන් කියනකොටත් අපේ මූණු පවා වෙනස් වෙලා යනවා. ඇත්තටම ඒ ගැන එක පැත්තකින් අපි සතුටු වෙනවා. හේතුව අපිට ඒව ගැන සංවේදී බවක් තියෙනවා. නමුත් ඉදිරියට එන ලෝකේ සතර අපාය ගැන සංවේදී බවක්වත් නැහැ. ඉතින් ඒ නිසා ඉතින් කොහොම හරි මේ ලෝකේ ඒ සතර අපාය පිළිගන්නේ නැති පින්පව් පිළිගන්නේ නැති කුසල් අකුසල් පිළිගන්නේ නැති මිත්‍යා දෘෂ්ටික ලෝකයක් බිහි වෙන්න කලින් පින් තියෙන කෙනෙකුට ගැලවිලා යන්න පින්වත්නි මේ සතර අපාය බිය ගැනත් සසරේ බිය ගැනත් මේ දහම් වැඩසටහනින් ඔබට අහන්න ලැබෙන එක ගැන ඔබගේ වාසනාවක් කියලා හිතන්න. මොකද මේ නිරය බිය සතර අපාය බිය Tamanට දැනුනොත් එහෙම ඇත්තටම යාට කුසලයට යොමු වෙන්න පහසුයි. මේ පින්වතුන්ට මතකද එක්තරා මිගලුද්දක වස්තුවේ ඒ කියන්නේ ලංකාවේ වෙන්න ඕන ඒ සිද්ධිය වුණේ ඒ තමයි එක්තරා වැද්දෙක් සත්තු මරලා ඒ දඩේ මේ ගිහිල්ලා ඈතට යනකොට ලොකු පිපාසයක් ඇති වුණා. ඊට පස්සේ මේ වතුර සොයාගෙන යනකොට වනයේ ඇතුලේ එක්තරා ගල් ලෙනක තෙරුන් වහන්සේ නමක් වැඩ ඉන්න දුටුවා. ඒ තෙරුන් වහන්සේ ඉන ලෙන. ඉතින් ලෙනට ගිහිල්ලා යාරාමයට ගිහිල්ලා තියෙන හැම කලයකම බැලුවා වතුර නැහැ. මහා විශාල වතුර පින්තාලිය බැලුවා ඒකෙත් වතුර නැහැ. ඊට පස්සේ ළඟ ගඟක් තියෙනවා ඒකෙත් වතුර නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා සංඝයාට කියනවා ඔබ වහන්සේලා මේ කැලවල් වලටලා ඉන්න වතුර පොදක් ගෙනලා තියන්නේ. ඊට පස්සේ කිව්වා ඔය තියෙන වතුර දැන් කලවල් වල වතුර තියෙනවා ගඟේ වතුර තියෙනවා. ඊට පස්සේ මේ ඒ තෙරුන් වහන්සේලා විස්තර කළා බලන්නකෝ ඔයගේ පාප කර්මයට මනුස්ස ලෝකයේම තිබෙන්නා වූ වතුරම නොපෙනී ගියා. ඉතින් මේකට මේ මිනිස්සයා බය වුණා. බය වෙලා මහාන වුණා. මහාන වෙලා ටික කාලයක් මේ බණ භාවනා කරගෙන ඉන්න හැදුවා. නමුත් මෙයා වැද්දින්නේ හිත පිහිටන්නේ. ඊට පස්සේ මට බෑ මං ගෙදර යනවා කිව්වා. නායක තිරුණාංශ කිව්වා එහෙනම් කමන්නේ. ඊට කලින් ඔබට පුළුවන් ද මේ වනයේ තියෙන අමු ගස් වර්ග ගෙනල්ලා විශාල ගොඩක් ගහන්න පුළුවන් කිව්වා.
ඉතින් ඊට පස්සේ අර සාමණේර තෙරුන් වහන්සේ කැලේ තියෙන අමු ගස් ගෙනල්ලා අමු වතුර ගෑවුණා. අමු ගස් ගෙනල්ලා කිරි වෑහෙන ගස් ගෙනල්ලා ලොකු කන්දක් ගැහුවා දවස් දෙක තුනක්. ඊට පස්සේ කිව්වා ඔන්න මං උඹ වැටෙන නිරේ කරපු පාප වලට වැටෙන නිරේ ගිනි අඟුරු අබ ඇටයක පමණ ගිනි පුපුරක් මං ගන්නම් කියලා. ඉරදීන් උන්වහන්සේ ගිනි පුපුරක් අරගෙන අර මේ අමු දර ටිකට දැම්මා. දාපු ගම දම්පු සැනින් අලු වුණා. ආයි ගිනි ජාලාවක්වත් පත්තු වෙන්න වෙලාවක් නැහැ. එහෙම අලු වුණා. දැක්කද හොව නිරේ ගින්දර. ඊට පස්සේ තෙරුණාංශේ සක්මන් කර කර ආපහු ඊළඟට නින්දයයි කියලා මේ පීදුරු වලින් ඔලුවට වැස්මක් හදලා ඒ වතුරේ ඔබලා ඒක හිසේ තියාගෙන වතුරේ සක්මන් කර කර කොහොම හරි වීරිය කළා සසර දුකින් නිදහස් වුණා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒතර උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් කළේ මේ නිරේ යන්න හිටපු කෙනෙක් අපායට තියෙන බය. ඒ නිසා මම හිතනවා මේ කෙනෙකුට මේ සතර අපා බය ඇතිවීම කුසල් වඩන්නත් පාපයන්ගෙන් වැළකීම පිණිසත් අනිවාර්යෙන් හේතුපකාර වෙනවා. සතර අපා බය තියෙන්න ඕන. ඉතින් ඒ නිසා අනිතක මේවා සුරංගනා කතාවක් ඔක්කොත් එහෙම නැත්නම් ගුණ කරන කතාවක්වත් අනුමාන කරන ඒවා දෙයක්ුන් නෙවෙයි සත්‍ය කතා. අනිතක මේ වෙලාවේ අපි සතර අපාය කියනකොට මේ වෙලාවේ සතර අපායේ ඉන්නවා කට්ටිය. මේ වෙලාවේ මේ දේවල් සිද්ධ වෙනවා. මේක අතීතයේ හෝ එහෙම නැත්නම් අනාගතයේ කතාවක් නෙවෙයි තුන් කාලයේම සතර අපායේ සත්වය දුක් විඳිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා සසරේ යන සත්වයාට මේ අපාය කියලා කියන්නේ සතර අපාය කියලා කියන්නේ නරක තිරිසන් ප්‍රේත අසුර කියන එක මහගෙදර වගේ. මහගෙදර වගේ. වැස්සකට කෙනෙක් අම්බලමකට ගොඩ වුණාට පස්සේ ඒ අම්බලමට මේ මිනිස්සු වැස්සට ගොඩ වෙලා ඒ වැස්ස පායුවට පස්සේ ආයි සීසීකඩ තමන් ආපු ගමන් බිමන් යනවා. ඒ වගේ තමයි අපි මේ මනුස්ස ජීවිතේ අපි මේ යාන්තම් ගොඩ වුණා මේ මනුස්ස ජීවිතයකට මේ සසරේ යද්දි ආයෙත් තම තමන් ආපු ලෝකවලට යනවා. කෙනෙක් යනවා නිරේ, කෙනෙක් තිරිසන් ලෝකේ, කෙනෙක් പ്രേත ලෝකේ, කෙනෙක් අසුර ලෝක, කෙනෙක් භූත ලෝකවල, කෙනෙක් නාග ලෝකේ, කෙනෙක් යක්ෂ ලෝකේ. ඔය අතරතුර කලාතුරකින් අතිශයින් කලාතුරකින් කෙනෙක් දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වගේ උපදිනවා. ඉතින් සතර අපායෙන් නරකය කියලා කියන්නේ නිරය. නිරේ වහා උපදින විනිපාත වහා උපදින නිරේ පින්වත්නි නිරේ විස්තර තියෙනවා දේවදූත සූත්‍රේ. නිරේ විස්තර තියෙනවා නිමි ජාතකේ. නිරේ විස්තර තියෙනවා සංකිච්ඡ ජාතකේ. ඒ වගේ තවත් සරබංග ජාතකේ ඔය වගේ සමහර ජාතක කතාවලත් නිරේ විස්තර තියෙනවා. ඒවා අපි ඉගෙන ගන්න ඕන. සාමාන්‍යයෙන් දේවදූත සූත්‍රය වගේ ඒ නිරේ ගැන තියෙන විස්තර බාලපඬිත සූත්‍රේ ඒවා බුදුරජාණන් වහන්සේලා සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන විස්තර නිරේ විස්තර. ඊළඟට අපි කවුරුත් දන්න කතා තමයි මේ ශාසන ඉතිහාසයේ දේවදත්ත පොළොව පලාගෙන නිරේ ගියා. චින්චිමානිකාව පොළොව පලාගෙන නිරේ ගියා. ඊළඟට උප්පලවන්නා භික්ෂුණියට අතවර කරපු නන්ද කියන මානවකයා පොළොව පලාගෙන නිරේ ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේට හිසට පහරක් ගහපු යක්ෂයා පොළොව පලාගෙන නිරේ ගියා. ඔය වගේ පොළොව ඊළඟ සුප්පබුද්ධ ශාක්‍යයා පොළොව පලාගෙන නිරේ ගියා. ඉතින් ඒ වගේ මේ මහ පොළොව දෙදරවාගෙන මහ පොළොවේ දෙබෑ කරගෙන නිරේ ගිය නිරිසත්තු ඉන්නවානේ මනුස්ස ශරීරයෙන්ම. එතකොට සමහර අය යනවා අපාය කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ මිනිස්සු අපායේ තියෙන තැන කොතනද අතනද මෙතනද කියලා නිකන් කවි කතන්දර ගොතාගෙන යනවා. ඒ නිරය බය යම්කිසි කර්මයකින් නම් තමන් උපදින්නේ. පින්වත්නි පව් කරන්න අපි මේ සත්වයාගේ උපත පහතට අදිනවා. කුසල් කරන්න පින් කරන්න සත්වයාගේ උපත උඩට අදිනවා. මනුස්ස ලෝකේ රහතන් වහන්සේලා පිරිනුවම් පෑවා. ඊළඟට ඉන්න උත්තමාය තමයි අනාගාමී ඇත්තෝ. ඒ අනාගාමී උත්තමයන් වහන්සේලා ගුණයෙන් අග්‍රයි. රහතන් වහන්සේලා හැරුණකොට ඒ ඇත්තෝ තමයි මේ ලෝකේ උපරිම තැන ඉන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකේ. ගුණයෙන් ඉහළම අය
ලෝක ධාතු වලිමුත් ඉහළම ඉන්නේ. ගුණයෙන් පහළ වැටෙන්න වහළ වැටෙන්න පහළ ලෝක ධාතු වලට වැටෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් මේ පව්කාර කමටම තමයි නිරේ වැටුනොත් වැටෙන්නේ. නිරේ වැටෙනවා කියන එක අහඹ සිද්ධියක් නෙවෙයි. ඒක මහා පාපයකටම තමයි වෙන්නේ. ඉතින් පින්වත්නි මේ නිරේ විස්තර අපිට ටික ටික මේ කාලේ අවස්ථාව තියෙන විදිහට අපි කියලා දෙන්න උත්සාහ කරන්න. මේවා කියලා දෙන්න උත්සාහ කරන්නේ අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙන කරදර කංකටොළු ඉදිරියේ අපි ගත්තොත් එහෙම ලෙඩ රෝග ඉදිරියේ ඊළඟට සතුරු කරදර ඉදිරියේ ඊළඟට නියං ඉදිරියේ ගම් වතුර ඉදිරියේ නොඑක් දේවල් ඉදිරියේ ඒවට අපි විසඳුම් හොයා ඉන්නවා. ඒවට අපි විසඳුම් හොයා ඉඳලා ඒවා සංසිඳිලා ගියාම අර අපිට මේ ප්‍රශ්නෙත් එහෙම නැති වෙලා යනවා. දැන් බලන්න LTT ප්‍රශ්න ගැන කාටවත් වගක්වත් නැහැ. දැන් කොරෝනා වෛරසයත් එක්ක අර පහුගිය කාලේ තිබ්බ අන්තවාදී ත්‍රස්ත පහර ගැන වගක් නැහෙනි. ඔය ඔක්කොම නැති වුණාට පස්සේ දේශපාලන ප්‍රශ්නයක් හරි එනවා. මේ ලෝක සත්‍යය මොකක් හරි අරමුණක එල්ලෙනවා. ඊට පස්සේ Facebook එකෙන් තමයි හැම එකාගේම කරයෝක එල්ලන්නේ. ඉතින් ඊට පස්සේ මේ ලෝකෙට මිනිස්සු මේ වට වෙලා ඉන්නවා. මේ මිනිසුන්ට සත්‍ය කවද්ද අවබෝධ වෙන්නේ? ඒ නිසා ඒවට කරුණු කියන ගොඩාක් අය ඉන්න නිසා තමයි අපි මේ වැඩසටහන පටන් ගත්තේ. මේ සසර ගමන ගැන තේරුම් ගන්න, මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙන්න, බය තැති ගැනීම එන, ඊළඟට ශෝක පරිදේවයන් එන, ඊළඟට මේ නොසිතූ ව්‍යසන වලට මුහුණ දෙන්න සිද්ධ වෙන මේ සසරෙන් නිදහස් වෙන්න කියන පණිවිඩය තමයි අපි මේ කියන්නේ. ඉතින් පින්වත්නි මේ ලෝකේ නිරේ ගත්තොත් එහෙම අපාය, ඒ අපාය තියෙනවා මේ ලෝක ධාතුවේ මේ පෘථුවි කේන්ද්‍ර පෘථුවිය මුල් කරගෙන අපායවල 136ක්. ඒකෙන් මූලිකවම තියෙනවා අපායවල 8ක්. මහා නිරේවල් 8ක් තියෙනවා. ඒ 8ට කියනවා අට මහා නරකය කියලා. ඒ 8ට කියනවා අට මහා නරකය. ඒ අට මහා නරකේ ඒ කියන්නේ අපායවල ප්‍රධාන අපායවල 8ක්. ඒ 8න් එක අපායක් වටා තව අපායවල 16ක් තියෙනවා. ඒකට උස්සද නිරේවල් කියනවා, නැත්නම් ඔසුපත් නිරේවල් කියලා කියනවා. එක අපායක් වටා තව අපායවල 16ක් තියෙනවා. එතකොට 16 8ක් 128යි. එතකොට ප්‍රධාන අපායවල 8යි 136යි. මේ පෘථුවිය මුල් කරගෙන තියෙනවා. පෘථුවියෙන් එහා මේ සක්වලින් එහා නිරයක් තියෙනවා. ඒ නිරයට කියනවා ලෝකාන්තරීය නිරය කියලා. එතකොට 136ක් අපායවල තියෙන්නේ මේ පෘථුවිය මේ ලෝක ධාතුවේ තියෙන අපායවල. එතකොට යම්කිසි කෙනෙක් මේ තව පාප තියෙනවා මේ සක්වලිමුත් එහා විසි වෙලා විපාක දෙන අපායවල තියෙනවා. මේ සක්වලිනුත් එහා. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ එක සක්වලකට එක බුදුරජාණන් වහන්සේ නමයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේට කවුරු හරි නිඳා කළොත්, අපහාස කළොත්, ඒ බුද්ධ වචනේ නිඳාවට ලක් කළොත්, අපහාස කළොත්, ඒ බුද්ධ වචනේ විකෘති කළොත්, ඔය අද කාලේ ගොඩාක් තියෙන බුද්ධ වචනේ විකෘති කිරීම. ඒ වාගේ බොහෝ අය මේ බුදු කෙනෙක් ඉපදුන සක්වලිනුත් එහා උපදිනවා නිරේක. ඒකට කියනවා ලෝකාන්තරික නිරේ කියලා. අපි ඒ නිරේ විස්තරත් කියලා දෙන්නම්. අටමහා නිරයන් තමයි සංජීව, කාලසූත්‍ර, ඊළඟට රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි. මේ විදිහට ඒක නැවත සැරයක් සිහි කරගන්න, මේවා මතකේ තියාගෙන ඉන්න. ඒ තමයි මේක අපිට හරි උපකාරයි මේවා සිහි කරන්න මේ සසර ගැන. සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, මහා අවීචි, අවීචි මහා නරක ආදී. ඉතින් මේ විදිහට තමයි අටමහා නරක තියෙන්නේ. ඊටුටි අටමහා නරක වටා තමයි උස්සද නිරේවල්. එහෙම නැත්නම් උසුපත් නිරේවල් 16 ගානේ තියෙනවා. ඉතින් පින්වත්නි ඒයින් සංජීව කියන අපාය. සංජීව කියන අපාය තමයි ආයුෂ අඩුම අපාය. ඒ සංජීව කියන අපායේ ස්වභාවය තමයි ඒ යමපල්ලෝ කරන්නේ මේ නිරිසතාව කප කපා කොට කොටා මේ ගින්දරේ පුච්චා වද දෙනවා.
එතකොට මහා මේ ගින්දරේ පුච්චා මහා වද වේදනා නිරේ අප්‍රමාණ වද වේදනා දෙද්දී ඒ දැන් අපි කිව්වොත් හිසට කඩුවකින් ගැහුවොත් එම වේගෙන් ඒ හිස කඳෙන් වෙන් වෙලා යනකොට ආයෙ හිසක් එතන ඇති වෙනවා. එතකොට නැවත නැවත ඉපදෙනවා. නැවත නැවත උප්පත්ති එතනම සිද්ධ වෙන නිසා සංජීව කියලා කියනවා. එතකොට මේ සංජීව නිරේ අප්‍රමාණ දුක්ඛන්දරාවල් ඊළඟට ලොකු තෝමර හෙලි වලින් ඇනලා එතකොට දැන් අපි දැනට මේ නිරේවල් වල නම් සහ ඒ ස්වභාවයන් අපි ටිකක් කතා කරමු. එතකොට අපිට ඉදිරියේදී දූත සූත්‍රයේ සහ යදාළ ජාතක කතාවල විස්තර බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලා දේශනා කරපු දේවල් අපිට ඉදිරියට ඉගෙන ගන්නකොට මේ අපායවල වල කොහොමද දුක් විඳින්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ දුක් විඳිනවා කොච්චර කාලයක් දුක් විඳිනවද කියනවා නම් මනුස්ස අවුරුදු 90ක් මනුස්ස අවුරුදු 90ක් මේ සංජීව අපාය එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක් මේ සංජීව අපායේ මේ උපරිම ආයුෂ තියෙනවා. ඒතකොට කොහොමද කෙනෙක් නිරේ වැටුනොත් කියලා බලන්න. දැන් සාමාන්‍යයෙන් චාතුම් මහරජකේ මනුස්ස අවුරුදු 50ක් චාතුම් මහරජකේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක් ආයුෂ තියෙනවා චාතුම් මහරජකේ. චාතුම් මහරජකේ සම්පූර්ණ ආයුෂ තමයි අවුරුදු මනුස්ස අවුරුදු 190ක්. චාතුම් මහරජකේ සම්පූර්ණ අවුරුදු සමානයි සංජීව අපායේ එක දවසකට. සාමාන්‍යයෙන් පින් කරපු කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදිලා අවුරුදු 90ක් චාතුම් මහරජකේ විඳින සැප අපායේ වැටිච්ච කෙනා එක දවසක් විඳින දුකට සමානයි. දිව්‍ය ලෝකයේ සම්පූර්ණ සැප අපායේ එක දවසක දුකට සමානයි. ඒ කියන්නේ එක දවසකට සමානයි. එච්චර ඒකට හිතන්න අපායේ වේදනාව. සාමාන්‍ය ලේසියෙන් නිරේ වැටෙනොත් ගොඩ එන්නේ නැහැ. ලේසියෙන් ගොඩ එන්නේ නැහැ. දැන් එතකොට දැන් මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඉදිරියේ දේශනාවලදී ඔබට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ අපායෙන් අපායට යන හැටි බලන්න සත්වයා. සාමාන්‍යයෙන් මේ වාගේ අපායවල වල උපදිනවා තුනුරුවන්ට අපහාස කරපු සත්පුරුෂයින් පීඩාවට පත් කරපු ඊළඟට පස්පව් දස අකුසල් කරපු සත්වයෝ මේ විදිහට සංජීව කියන අපායේ ගිහිල්ලා උපදිනවා. ඒ ප්‍රධාන නීරිය. අඩුම ආයුෂ තියෙන එකේ. හැබැයි එක දවසක් අවුරුදු 90යි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක්. ඊළඟට තියෙනවා නිරයක්. ඒ නිරයේ නම කාල සූත්‍ර. කාල සූත්‍ර කියන අපායේ තියෙන ස්වභාවය තමයි වෑ පොරෝ වලින් ඒ නිරිසතාව රහිනවා. රැහැලා කීතු වලට ඉරනවා. ඉරලා ලෝදිය දානවා. ඊළඟට මහා ගිනි ජාලාවක තම්බනවා. එතකොට ගොඩක් දුක්ඛං කටළු මේ නිරේ තියෙනවා කාල සූත්‍ර. එහි ආයුෂ තමයි මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඒ අපායේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 1000ක් ගණන් හදලා බලන්න. කොච්චර ගානක්ද කියලා. එතකොට ඒ තා විශාල කාලයක් අපායේ දුක් විඳින්න වෙනවා. සමහර වෙලාවට අපේ ඥාතීන් ඒ කාලේ පව් කරලා අපායට වැටිච්ච අය ඉන්නවනම් අපි මනුස්ස ලෝකෙ මොකක් හරි පිනකට අපි සමහරට මනුස්ස ලෝකේ ජීවිත ලක්ෂ ගාණක් ගත කරන කල අපේ ඥාතියා අපායේ තවම එකම අපායේ දුක් විඳිනවා. ඒකනේ කොච්චර සසරක්ද කියලා බලන්න. සාමාන්‍ය මව් නොවිච්ච පියා නොවිච්ච අය මේ සසරේ ඉන්නේ කී නිරේවල් වල මේ වෙනකොටත් දැන් අපි මේ කතා කරන වෙලාවේ මේ කාල සූත්‍ර අපායේ දුක් විඳිනවනේ සත්වයා. ඉතින් මේ පූජනීය වස්තු විනාශ කරපු පූජනීය ස්ථාන කෙලෙසපු ගරු කළ යුතු අයට හිරිහැර කරපු පස්පව් දස අකුසල් කරපු සත්වයෝ තමයි මේ කාල සූත්‍ර කියන නිරේ උපදින්නේ. එතකොට සාමාන්‍ය මනුස්ස අවුරුදු 100ක් තවතිසාවේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි
අවුරුදු 1000ක් තියෙනවා. එතකොට තව්තිසාවේ අවුරුදු සම්පූර්ණයෙන්ම තව්තිසාවේ ආයුෂ මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. ආයේ සම්පූර්ණ තව්තිසාවේ ආයුෂ අවුරුදු 3 කෝටි 60 ලක්ෂය සමානයි මේ කාල සූත්‍රයේ එක දවසකට. දිව්‍ය ලෝකේ අපායේ තියෙන සමානාත්මය තමයි දිව්‍ය ලෝකේ සම්පූර්ණ ආයුෂ ඒ අදාළ අපායේ එක දවසකට සමානයි. ඔච්චරයි දිව්‍ය ලෝකේ අපායේ තියෙන සමානාත්මතාවය. ඉතින් පව් කරන සත්වයා යනවනේ මේකේ. මේ මනුස්ස ලෝකේ කොච්චර සද්දේ දාගෙන හිටියත් කෑකොස්සන් ගහගෙන හිටියත් මේ යනවනේ නිරේ මේ විදියට සත්වයා. ඒවට කවුද වග කියන්නේ? මිනිසු කරන පව්කම් ඉදිරියේ. සතර අපායේ සත්වය දැන් බලන්න සිල්වතුන්ට ගුණවතුන්ට කොච්චර ගරහනවද? Facebook වල කොච්චර ගරහනවද? උතුම් අයට කොච්චර ගරහනවද? ඊළඟට මිනිසුන්ගේ අසරණකම් වලින් අනිත් අය කොච්චර ප්‍රයෝජනෙ ගන්නවද? ඊළඟට මිත්‍යා දෘෂ්ටික අදහස් නිසා අන්තවාදී අදහස් නිසා කොච්චර පව් කරගන්නවද? ඒ සත්වය මේ අපායේ වැටෙනවනේ. පව් කියලා මේ සත්වයා ගැන අනුකම්පාවක් උපදවා ගන්න කාරණාවක්. පව් කරන අයට අපි ශාප කරන්න ඕනේ නැහැ පින්වත්නි. පව් කරන අය ගැන අනුකම්පාවක් ඇති කර ගන්න ඕන. පව් මේ සත්වයා කියලා. ඉතින් ඊළඟට පින්වත්නි තියෙනවා සංඝාත කියන අපාය. සංඝාත කියන අපායේ නිර්සත්වයන්ගේ ශරීර වලින් අඩක් ශරීරයෙන් භාගයක් ගිනිගත් යකඩ පොළොවේ කිඳා බහැලා තියෙන්නේ. ඒ සංඝාත කියන අපාය ඉපදින සත්වයන්ගේ ඊට පස්සේ භාගයක් විතර මේ කොන්දත් අහුවෙන්න තමයි කිඳා බෑ. එතකොට මෙහෙම පාත් වෙන්න බෑ. සාමාන්‍යයෙන් කොන්දත් අහුවෙන්න ගිලුණාට පස්සේ පාත් වෙන්න බෑ. එතකොට කොන්දත් අහුවෙන්න ගිලිලා තියෙද්දි මහා විශාල පර්වතයක් වගේ යකඩ රෝලං පෙරලීගෙන එනවා අර නිරිසත්වයන් කෝටි ගාණක් නිරිසත්වයන් චප්ප කරගෙන යනවා. ඒ සංඝාත නිරි ආය බුරා නගින ගිනි දැල් වලින් දැවි දැවි ඒ නිරිසත්වයෝ විලාප දිදී ඒ පීඩා දුක් අන්දරා විඳිනවා කියනවා. මේ විදිහට මේ විදිහට අවුරුදු කෝටි ගාණක් අවුරුදු ප්‍රකෝටි ගාණක් මේ සත්වයා නිරේ දුක් විඳිනවා. සාමාන්‍ය යාම දිව්‍ය ලෝකේ මේ මනුස්ස අවුරුදු 200ක් යාම දිව්‍ය ලෝකේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 2000ක් දිව්‍ය අවුරුදු 2000ක් යාම ලෝකයේ ආයුෂ තියෙනවා. ඒ සම්පූර්ණ ආයුෂ මේ සංඝාත නිරේ එක දවසයි. ඉතින් මනුස්ස ලෝකේ සත්ව ඝාතන සත්ව හිංසාව ඒ වගේම දූෂණ අපචාර කරන වංචා කරන ඒ පස්පව් දස අකුසල් වල යෙදෙන සත්වයා මේ සංඝාත කියන නිරේ උපදිනවා. ඒ නිරේ ආයුෂ තමයි මිනිස් අවුරුදු කෝටි තුදුස් කියලා 40 ලක්ෂයක්. තුදුස් කියලා 40 ලක්ෂයක් දිවා රාත්‍රී තියෙනවා කියනවා. ඉතින් මේවෙන් කිටියෙන් තේරුම් ගන්න තියෙන්නේ කෙලවරක් නැහැ ඉතින්. අවුරුදු වලින් මෙච්චරයි කියලා කිව්වට කෙලවරක් නැහැ දුක් විඳින සත්වයාට. අපිට උණක් හෙම්බිරිසාවක් හැදිලා ලෙඩක් හැදිලා අසනීපයක් හැදිලා එක දවසක් ඉන්නවා කියන එක කොච්චර වේදනාවක්ද කියලා බලන්න. බඩගින්න වැඩි වෙලා පැයක් ඉන්නවා කියන එක කොච්චර වේදනාවක්ද කියලා බලන්න. ඉතින් එහෙව් එකේ දුක් විඳින සත්වයා තුදුස් කියලා 40 ලක්ෂයක් අවුරුදු මේ නිරේ දුක් විඳිනවා කියලා කියනකොට ඒක සුළු දෙයක්ද? අප්‍රමාණ දුක් මේ වෙනකොට කෝටි ප්‍රකෝටි ගාණක් සත්වයා මේ සතර අපාය වැටෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාන් වහන්සේ වදාලා මනුස්ස ලෝකයෙන් මැරෙන අයගෙන් නියසිලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි මැරුණට පස්සේ ආය මිනිසෙක් වෙලා උපදින්නේ. මහා පොළොව වගේ ප්‍රමාණයක් සතර අපායට මේ අපායට වැටෙනවා කියලා. එතන මේ මොහොතේ මම බණ කියද්දී මේ මොහොතේ ඔබ දහම් අසද්දී දැන් මැරෙන අයගෙමුත් නියසිලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් ආය මිනිස්සු වෙන්නේ. ගොඩාක් අය මේ බණ කියද්දී මේ මොහොතේ මේ අපායට වැටෙනවා සත්වයෝ. ඒකයි සංසාරේ භයානකකම කියලා කියන්නේ. ඉතින් ඊළඟට තියෙනවා රෞරව නිරය. රෞරව නිරේ ගිනිගෙන දිලිසෙන පොළොවේ බුරා ගිනි දැල් නැගිලා මේ
රුක් සිදුරු වල ගින්නක් දාලා පිච්චෙනවා වගේ ඒ නිරිසතාගේ අභ්‍යන්තරේ පුච්චනවා ඒ නිරේ. ඊට පස්සේ මේ නිරේ අප්‍රමාණ දුක් විලාප සංతాප තියෙනවා කෙලවරක් නැතුව. නිරිසත්තු යමපල්ලන් විසින් නොයෙක් වද වේදනාවට භාජනය කරනවා. මව්පියන් තලා පෙලා හිංසා කරලා ඥාතීන්ට හිංසා පීඩා කරලා අපවාද අවලාද කරලා මේ නිරේ ඉපදුන සත්වයෝ මේ රෞරව කියන නිරේට වැඩෙනවා. ඉන්නවනේ පරම්පරාවල ගෙවල් වල මේ අප්‍රමාණ නපුරු හිතෙන් ඉන්න අන් අය පීඩාව මුළු පවුලට ගෙදරට බරක් වුණ සත්වයෝ ඊළඟට රටට බරක් වුණ සත්වයෝ පීඩාව දෙන අනිත් අයට බිය තැති ගැනීම දෙන ඒ සියලු දෙනාට මේ පාපේ රැස් වෙනවා රෞරව නරකී උපදින. ඒකයි සාමාන්‍ය මිනිස්සු බිය කළොත් දැන් අපි කියමුකෝ මාධ්‍යයෙන් මිනිස්සු බිය කළොත් Facebook වලින් මිනිස්සු බිය කළොත් මිනිස්සුන්ට බය තැති ගැනීම දුන්නොත් එහෙම දැන් වැඩි ඕනේ පහුගිය අන්තවාදී ප්‍රහාරවලදී මේ මනුස්ස ලෝකේ මේ ලක්දිරණී අහිංසක මිනිසුන්ගේ හිත් ගොඩාක් බයටපත් වුණා, සන්ත්‍රාසයටපත් වුණා, බීතියටපත් වුණා. අහිංසක මිනිස්සු ගොඩක් බය වුණා. එතකොට ඒකට මුල් වෙච්ච යම්තාක් අය ඇද්ද මෙන්න මේ ජනයා පීඩාවටපත් කිරීමේ පාපේ රැස් කරගන්නවා. උන්ට වෙනම නිරයක් තියෙනවා රෞරව කියලා. ඉතින් ඒ නිසා කවදාවත් පින්වත්නි ඔබ නම් තවත් කෙනෙකුට බිය තැති ගැනීම දෙන්න එපා. අන් අය පීඩාවටපත් කරන්න එපා. කාටවත් බරක් වෙන්න ජීවත් වෙන්න එපා. ගෙදරට බරක් වෙන්න එපා. පවුලට බරක් වෙන්න එපා. ගමට බරක් වෙන්න එපා. මේ නිරේ ඉපදුනාම මිනිස් අවුරුදු ගණනින් 750 කෝටි 60 ලක්ෂයක් අවුරුදු මේ එක දවසයි කියනවා. දිවා රාත්‍රියක් මේ එක දවසයි කියනවා. 750 කෝටි 60 ලක්ෂයක් අවුරුදු මේ අපායේ එක දවසයි කියනවා. සාමාන්‍ය මනුස්ස අවුරුදු 400ක් මනුස්ස අවුරුදු 400ක් තුසිතේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 4000ක් තියෙන තුසිතේ ආයුෂ. ඒ තුසිතේ සම්පූර්ණ ආයුෂ සමානයි රෞරව කියන නිරේ එක දවසකට. ඊළඟට මේ විදිහ පව් කරන සත්වයා එහෙමත් උපදිනවා කියනවා. ඊළඟට තියෙනවා මහා රෞරව කියලා අපාය. ඒ මහා රෞරව කියන අපායේ සත්වයා ඉපදෙනවා පව් කරන සත්වයා මේ අපායේ අප්‍රමාණ යමපල්ලන් විසින් අප්‍රමාණ දුක් දෙනවා උපන් නිරිසත්වයාට. බියකරු ගිනි දැල් වලින් වෙලි දැවෙන තැවෙන ජීවිතයක් නිරිසතාට තියෙන්නේ. මිනිස් අවුරුදු ගණනින් අවුරුදු 230 කෙල 40 ලක්ෂයක්. 230 කෙල 40 ලක්ෂයක්. කියන්නේ කෝටි 230යි 40 ලක්ෂයක්. මේ එක් දිවා රාත්‍රිය එක දවසයි. ඉතින් මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ මිනිස් ලෝ ගණනින් 66 ප්‍රකෝටි 530 ලක්ෂ 250 කෝටි ප්‍රමාණයක් වර්ෂ කියලා සම්පූර්ණ ආයුෂ මේ අටුවාවල තියෙනවා. ඒකට අපිට කෙටියෙන් ගන්න තියෙන මේවා ඉතින් අපිට ගණන් හදලා බින්දු දාලා තියුවට අපිට තේරෙන්නේ නැහැ. මේකේ තියෙන එක තමයි පව් කරපු සත්‍යයක් ගොඩාක් මේ දුක් විඳිනවා. කෙලවරක් නැතුව දුක් විඳිනවා කියන කාරණාව. ඉතින් මේ මනුස්ස ලෝකේ අවුරුදු 800ක් නිම්මාන රාත්‍රි එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 8000ක් ආයුෂ තියෙනවා නිම්මාන රාත්‍රි. ඒ නිම්මාන රාත්‍රි දිව්‍ය ආයුෂ සම්පූර්ණයෙන්ම සමානයි මහා රෞරව කියන නිරේ එක දවසකට. ඊළඟට තියෙනවා දැන් මේකේ තියෙනවා සිල්වතුන්ට ගුණවතුන්ට නිନ୍ଦා අපහාස කළෝද ඊළඟට ආර්යෝපවාද කළ අයද මේ කර්මයෙන් ගෙවෙන තාක්කල් මහා රෞරව නිරේ දුක් විඳිනවා කියලා. දැන් බලන්න ওই පහුගිය කාලෙක විටින් විට පැතිරිලා ගියේ බුදුරජාන් වහන්සේ උපන්නේ ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේ කියලා කෙනෙක් නැතේ. මෙහෙමයි ලංකා ඉතිහාසයේ වැරදි කියලා ඔහොම කතා කරගෙන යනකොට උතුම් ආර්ය පුජ්‍යලයන්ට නිග්‍රහ වෙනවා. උපවාද වෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල මේ ළමයිට ඔය රැග් සීසන් කාලේ ඒ ළමයිට කුණුහරුප සින්දු හදනවා රහතන් වහන්සේලාගේ නම්
සිද්ධාස්ථාන පාලි ගාථා අරගෙන දන්නේ නැතුව ආර්ය උපවාද වෙනවා. උතුම් අයට නිග්‍රහ වෙනවා. පාප සිද්ධ වෙනවා. එතකොට මේ පාප මුල් කරගෙන යන තැන් බලන්න. එයාලට ගාණක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් රැස් වෙන පාපේ බරයි. ඒ පාපේ යටට අදින්නේ. නිරේට අදින්නේ. ඉතින් ඒ පාපෙන් එයා ගැලවුන්නේ නැත්තම් ආයතින් සංවරයටපත් උන්නේ නැත්තම් යන පාර වෙනස් කරගත්තේ නැත්තම් පව් කරන සත්වයා තමන්ගේ පාර වෙනස් කරගත්තේ නැත්තම් මෙන්න මේ නිරේට වැටෙන්න ඉඩ තියෙනවා. ඊළඟට තියෙනවා තාප කියලා නිරයක්. ඒ තාප නිරේ ගොඩාක් දුක් අන්දරාවලට පත් වෙන්න තියෙනවා. ගිනිගෙන දිලිසෙන යහුලින් ඇමිනි සෙල්වෙන නොහැකිව මහා දුක් විඳිනවා කියලා කියනවා. උල්වල එල්ලලා කොකුවල එල්ලලා තමයි වද දෙනවා කියලා කියන්නේ. ඒක මේ මනුස්ස ලෝකේ වාසය කරන කාලේ තමන්ගේ බලය උපයෝගී කරගෙන තමන්ගේ වගකීම් මුල් කරගෙන අගතියටපත් වෙලා අන් අය පෙළනවා කියනවා. තමන්ගේ නිලයේ තලෙන් රාජකාරියෙන් තමන්ගේ සේවයෙන් තමන්ගේ නිලතලවලින් අන් අය පෙළනවා. අන් අයට තමන්ගේ බලය පෙන්නනවා. බල පුළුවන්කාරකම් අනවශ්‍ය විදියට පෙන්නනවා. තමන්ගේ බල පුළුවන්කාරකම් අනවශ්‍ය විදියට පෙන්වීමේ විපාක බලන්න. අන් අය දවන තවන එකේ විපාක බලන්න තාප කියන නිරේ වැටෙනවා. ඒකේ වැටුණාට පස්සේ ආයුෂ තමයි මිනිස් ලෝ වර්ෂ ගණනින් 921 කෝටි 60 ලක්ෂයක් අවුරුදු මේ අපායට එක දිනයක්. මේ අපාය එක දවසක් කියන්නේ මනුස්ස අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක්. ඒතර පින්වතුනි නිරේ වැටුනොත් කොච්චර දුකක්ද කියලා බලන්න. මනුස්ස අවුරුදු වලින් අපිට මේවා හිතා ගන්නවත් බැරි තරම්. ඊට පස්සේ තමයි මනුස්ස අවුරුදු 1600ක් පරණිමිත දිව්‍ය ලෝකයේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි පරණිමිත දිව්‍ය ලෝකයේ එවැනි අවුරුදු 16000ක් ආයුෂ තියෙනවා. ඒ පරණිමිත දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ සමානයි තාප කියන නිරේ එක දවසකට. එතකොට පව් කරන සත්වයා මේ වගේ උපදිනවා. සාමාන්‍යයෙන් නිරේකට වැටුණොත් ආය එනුත් බොරු. සමහර මිනිස්සු කියනවා ඊනින්වත් පේන්නේ නැහැ කියලා. ඊනෙකට එන්නේ කොහින්ද? ඕදුවාවල් දෙන්නේ කොහින්ද? අපායට ගියොත් කොහොමද පණිවිඩ අරන් එන්නේ? ඊට පස්සේ පාරමායු වර්ෂ එකේ දාලා තිනවා 5714 ප්‍රකෝටි 84 ලක්ෂ දසදහස් කෝටියක් කියලා. ඉතින් අපිට ඒවා තේරෙන්නේ නැති තරම්. ඊළඟට තියෙනවා පින්වත්නි ප්‍රතාප කියලා නිරයක්. ඒ ප්‍රතාප නිරේ උපදින්නේ බොරු සාක්ෂි දෙන, ඒ වගේම බොරුවට අනුබල දෙන, ඊළඟට බොරුවට නඩු විභාග කරන, ඒ වගේම අනුන්ගේ දීපල වංචාවෙන් ගන්න බලහත්කාරකම් කරන මේ වගේ වංචාව දූෂණ මරකම් මුල් කරගෙන උපදින නිරයක් තියෙනවා ප්‍රතාප නිරය. ඊට පස්සේ මේකේ ගිනි දෙන යකඩ වලින් මේ සම්පූර්ණයෙන්ම ගිනිගත් යකඩ වලින් තලතලා නිරිසත්වයාට දුක් දෙන්නේ. යමපල්ලෝ නිරිසත්තු පර්වතයක් මුදුනට නංවලා ගිනිගත් කර්ම වාතයෙන් මේ නිරිසතා බිමට හෙලනවා කියනවා. ඒකට උඩ ඉඳලා බිමට හෙලනවා. ඔළුව පැත්තට තියෙද්දි කකුල් උඩ පැත්තට තියෙද්දි යටිකුරු වෙලා උඩින් මහා ප්‍රපාතයකින් වැටෙනවා කියනවා. වැටෙනකොට ගිනිගත් යකඩ මේ උල් යට තියෙනවා කියන. ඒ උල් උඩට තමයි කියනවා වැටෙන්නේ. මේ විදිහට ඇමිනිලා ඒකේ මේ අත් වලින් අත් හොල්ල කෑ ගහ අර උඩ ඉඳලා වැටුණාට පස්සේ මැරෙන්නේ නැහැ. කුඩු වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ, කුඩු වෙන්නේ නැහැ. අර යකඩ උලේම ඉන්නවා. ඒ උල්වල ඉන්නකොට අර යමපල්ලෝ මේ විදිහට දුක් දිදී ඉන්නකොට අර යමපල්ලෝ මොකද කරන්නේ? ගිනිගත් යකඩ කොකු දාලා අර උල්වල ඇමිල්ලා ඉන්න සත්වය ආයෙ උඩට ගන්නවා. උඩට අරන් ආයෙ හෙල්ලනවා. මේ වගේ අප්‍රමාණ දුක් අන්දරාවක් විඳිනවා කියලා කියනවා. ප්‍රතාප කියන නිරේ ඉපදුනාට පස්සේ පස්පව් දස අකුසල් කරලා. එතකොට මේකේ ආයුෂ තමයි කියනවා මිනිස්යාගේ අවුරුදු 10 ඉඳලා
මනුෂයාගේ අවුරුදු 10ට අඩු වෙලා ආපහු අසංකීයයට වැඩි වෙන්න යම් කාලයක් යනවා නම් මනුස්ස අවුරුදු 10 ඉඳලා අසංකීයකට වැඩි වෙන්න මනුස්ස ලෝකේ යම් තාක් කාලයක් යනවා නම් ඒ තාක් කාලේ ප්‍රතාප කියන නිරේ ඉඳ සිද්ධ වෙනවා කියනවා. අවුරුදු 10 ඉඳලා අසංකීයට වැඩි වෙනකල් හෝ අසංකීය ඉඳලා 10ට අඩු වෙනකල්. ඒතකොට ඒක ගණන් කරන්න බෑ කියනවා. කොහොමද මේ බොරුවේ කියන එක විපාක, වංචාවේ විපාක. අද කාලේ කොච්චර බොරුව තියෙනවදනේ? වංචාව තියෙනවද? ගණන් ගන්නවත් නැහැ මිනිස්සු. බොරු කියනවා කියන එක මිනිසුන්ට දැනෙන්නේවත් නැහැ. ඒතකොට සත්‍ය කියන එක කොච්චර වටිනවද? සත්‍යයේ බලය කොහොමද? සත්‍ය වචනේක ආනුභාවය කොහොමද කියලා හිතන්න. ඊළඟට තමයි මහා දුක් තියෙන අපායක් තියෙනවා. ඒ අපායට කියන්නේ මහා අවීචය. මේ අවීචයේ තමයි මේ වචනෙන් කිව නොහැකි කොයි අපායෙත් එහෙමයි. නමුත් වැඩිම දුක් අන්දරා තියෙන වැඩිම ආයුෂ ප්‍රමාණයක් ඉන්න අපාය තමයි අවීචය. මේ අවීචයටම තමයි කියන්නේ මහා නිරේ කියලා. මේකේ කොච්චර නීච අපායක්ද කියනවා නම් මහා භයානක අපායක්ද කියනවා නම් මහා බෝධිසත්වෝ පවා සංසාරේ ගමන් කරද්දී කරන අකුසල් වලට නිරේට වැටෙනවා. නමුත් කවදාවත් මහා බෝධිසත්වෝ අවීචයට වැටෙන්නේ නැහැ කියනවා. මේක අභව්‍ය ස්ථානයක්. ඉතින් ඒ නිසා මේ අවීචි මහ නරකාදිය අවීචි මහ නරකාදිය මේ අර අනිත් අපායවල 7ට වඩා ගොඩාක් දුක් උපද්දවනවා. මේ භයානක කල්පාන්ත භයානක ගින්නක් වගේ මිනිස්සු මේකේ තියෙනවා යකඩ බිත්ති 4ක් උඩ යකඩ බිත් පියනකින් වැහිලා තියෙන්නේ ගිනිගෙන දිලිසෙනවා. බටහිරින් එන ගින්දරින් නැගෙනහිරට ඒ ගිනි ජාලාව යනවා. යොදුන් 100 දිගයි. ඒ නිරි සත්තු ඉන්න තැන අවීචයේ තමයි අබෑටයක් වැටෙන තැනක් නැති තරමට මහ විශාල මහා මේ නිරිසත්තු ප්‍රමාණයක් මේ ලෝක ධාතුවේ වැඩිපුරම සත්වයෝ ඉන්න තැන තමයි අවීචි මහ නරකාදිය. ඔබ ඔක තේරුම් ගන්න ඔබ බලන්න සාමාන්‍යයෙන් මුහුදේ ඉන්න මාළුවෝ ප්‍රමාණය. අපේ මනුස්ස ලෝකේ ගත්තොත් කෝටි 700ක් මිනිස්සු. තිරිසන් ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් තිරිසන් සත්තු. මාළුවෝ ජලජ සත්වයෝ ගත්තොත් කෝටි ප්‍රකෝටි ගාණක්. සමහර දැල් වලින් මාළුවෝ අල්ලනවා කෝටි ගාණක්. එතකොට ඒ සියලු සත්වයෝ අඩුයි කියනවා වැඩිපුරම මේ ලෝක සන්නිවාසයේ වැඩිපුරම සත්වයෝ ඉන්නේ අවීචි මහ නරකාදී. එච්චර ඉන්නවා. හේතුව ලේසියෙන් ගොඩ එන්නත් බෑ. මේකේ ආයුෂ තමයි මේ අවීචි මහ නරකාදී මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10 ඉඳලා අසංකේයයට වැඩි වෙලා අසංකේයයේ ඉඳලා ආය අවුරුදු 10ට අඩු වෙනවා. අන්න ඒකට කියනවා අන්තක් කල්පයක් කියලා. ඒ අන්තක් කල්පයක් ආයුෂ තියෙනවා මේ අවීචි මහ නරකාදී. ලේසි නැති මිනිස්සු කියන තොපි යන්නේ මහා අවීචි මහ නරකාදීමයි කියලා. මිනිස්සු මේවා දැනගෙන කියනේවා නෙවෙයි. සාමාන්‍යයෙන් අපි කෙනෙකුට සාප කළ යුතුවත් නැහැ. මේ වගේ සාමාන්‍යයෙන් අපේ ගෙදරක තියෙන මේ මොනවාරි බඩුවක් නැති වුණා කියලා ඒකට අපිට 10 2000 ලක්ෂය කියලා සීමා කරන්න පුළුවන්. ඒ නිරේ ඉපදුනාට පස්සේ නිරි සතාට මේ කොහොමද මේ ඒවා අපිට නිමානය කරන්න පුළුවන්ද? මේ අවීචි මහ නරකාදී තමයි දේවදත්ත ඉපදිලා තියෙන්නේ. දේවදත්ත ඉපදිලා මහා දුකක් භවකීල කියලා දුකක් විඳිනවා. ඒ දේවදත්ත භවකීල කියන දුක විඳින්නේ ඒ දේවදත්තගේ අතපය යොදුන් ගාණක් දිගයි. ඒවට උල් ගහලා ඊළඟට බිත්ති වලින් මේ උල් ඇවිල්ලා ඇඟේ වැදිලා හෙල්ලෙන්න බැරුව ඉන්නේ. ඒ කියන්නේ නිශ්චල ගුණ ඇති අකම්පිත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පව්කලේ. ඒ නිසා මේ නිරිසතාට විපාක දෙන්නේ හෙල්ලෙන්න බැරි විදියට. අනිත් නිරිසත්තු නම් අරහින් ගින්දරෙද්දි මෙහින් දුවනවා. දුවා විඳවනවා. මෙයාට දුවන්නවත් බෑ. භවකීල කියලා මහා අපා මේ දුකක් තමයි මේ දේවදත්ත විඳින්නේ කියනවා අවීචි මහ නරකාදී. ඉතින් ආනන්තයිර පාප කර්ම මාතෘ ඝාතක පීතෘ ඝාතක අරහන්ත ඝාතක ලෝහිත උපාදක සංඝ බෙහෙදක කියන පංචානන්තරීය කර්ම කරපු මිනිස්සු සත්වයෝ මේ අපායේ උපදිනවා.
ඊළඟට උතුම් ගුණ තියන අයට පීඩා කරපු අය, නපුරු සිතෙන් ධනය ගන්න අදහසින් ස්තූප කඩපු අයට, නපුරු සිතෙන් බෝධින් වහන්සේලා සිඳපු අයට, තෙරුවන් සතු දේ සොරාගත් අයට, දරුණු ලෙස සුරාපානය කරපු අය, ඊළඟට මේ පිරිසුදු ජීවිත ඇත කුල කුමාරිකාව දූෂණය කරන අයට, චරිතවත් කන්‍යාව දූෂණය කරන අයට, ඊට පස්සේ මේ ස්වාමියෙක් ඉන්න කුල කාන්තාවන් අනාචාරය යොදවගෙන එයිම ජීවිතය ගත කරන මැරෙන කල් ඒ පව් කර කර ඉන්න සත්වයා අවීචි මහ නරකාදී උපදිනවා කියලා මේ කියනවා. ඇයි මේ අපායට අවීචි මහ නරකාදී කියලා කියන්නේ? ඒකට හේතුව තමයි කියනවා මේ පාපය ගෙවෙන තෙක් ඒ අය මැරෙන්නේ නැහැ. අතරක් නැහැ. පාපයට අතරක් නැහැ. තපස් දන් රකිනා සීල සංයමයෙන් යුතු අයටත් සුපේසල භික්ෂූන්ටත් පරුස වචනයෙන් බනින අය මේ නිරේ උඩුකුරුව පා ඇතිව යටිකුරු හිස ඇතිව වැටෙනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ පෞකාර අය අවුරුදු අසංඛීය ගණනක් දුක් විඳිනවා කියලා කියනවා මේ අවීචි මහ නරකාදී. එතකොට අවීචි මහ නරකාදී විස්තර පින්වත්නි අපිට ඉදිරියේ තියෙන ජාතක කතා කිහිපයක් කියනකොටත් ඒ වගේම දේවදූත සූත්‍රයේදීත් අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ තමයි අටමහා නිරය. ඒතකොට නිරේවල් 8ක විස්තර ඔහොමනම් නිරේවල් 136කගේ විස්තර කොහොම ඇතිද? ඒ නිසා දැන්වත් තේරුම් ගන්න මේ සංසාරේ බියකාරයි. අපි වැඩිපුරම ඉපදුනේ මේ නිරේ. ඔබත් මමත් කෙලවරක් නැති ජීවිත මේ නිරේ ඉපදුනා. මේ විදිහ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණක් දුක් විඳලා මනුස්ස ලෝකයකට ඇවිල්ලා ආයෙත් පව් කරවගෙන ආයෙත් ඕකටම ගියා. ඒ නිසා මේ ලෝකෙත් ඇති ඕන තරම් මේ නිරේ ඉඳලා ආපු අය ඇවිල්ලා ආපහු ඒ ලෝකෙට යන්න හදන්න එපා. අපි මේ කතා කරන අතරේ මේ බණපද මේ ඇහෙන අතරේ දැන් මැරෙන මිනිස්සු අතරිමුත් මේ අවීචි මහා නරකාදියට කොච්චර යන වැතිද? ඒ නිසා අපිට ගැලවෙන්න ලැබුණ අවස්ථාවේ ඒ අවස්ථාව මගහැර ගන්න එපා. ඉතින් ඒ නිසා මේ සංසාරයේ අතිශයින් බියකරු සසරෙන් නිදහස් වෙන්න, තුනුරුවන් කෙරෙහි පැහැදෙන්න, පංචශීලයේ ආරක්ෂා කරන්න, පරණ කෝන්තර වෛර අත්හරින්න, ඊළඟට පොඩ්ඩක් හිත නිදහස් කරගන්න. මේ අපි හැම දෙයක්ම මේ දාලා යනවනේ කියලා කල්පනා කරන්න. මැරෙනකොට මොනවද ගෙනියන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. සතර අපායේ වැටිලා හටමහා නරකේ වැටෙන්න නම් හදන්න එපා. ඉතින් ඒ නිසා ඊතුරු අපායවල 128 ගැන අපි ඊළඟ දවසේ දහම් වැඩසටහනේ කතා කරමු. මේවා කතා කරනකොට තේරෙන්නේම මේ සසර බියකරුයි. මේ බියකරු සසර බුදුරජාණන් වහන්සේ දිවසින් දුටුසේක. මහරහතන් වහන්සේලා බියකරු සසර දිවසින් දුටුසේක. මහා මුනිවරු ඉරිසිවරු මේ බියකරු සසර දිවසින් දුටුසේක. ඒ නිසා දිවසින් දුටු මේ බියකරු සසරට නොවැටි ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න ඔබට වාසනාව ලැබේවා.